වුණොත් හදිස්සියවත් දැන් එතන කිලෝග්‍රෑම් 40000ක් විතර තියෙනවානේ. එතකොට එච්චර ලොකු එක්ස්ප්ලෝෂන් එකක් වුණොත් ඒ සද්දේ කොළඹට වෙනකන් එන්න පුළුවන් කියලා තියෙනවා. ඒ අර වෙන ගාලු කොටුවත් එක්කම කියන මුළු කොටුවම විනාශ වෙන්න ඉඩ තියෙනවා මේක හදිස්සිය ස්පාර්කයක් එල්ල පිපිරුණා. ඒක නිසා ඒගොල්ලෝ අර ආරක්ෂක පියවරවල ගොඩක් අරන් තියෙනවා. ඊළඟට මේ ස්ටාර් බැස්ටියන් එකේ මෙන්න මේ ඉස්සරහ මෙතන තියෙන පිටියක් පිටණියක් ඒක මේ ඩුවල්ස් වලට භාවිත කරලා තියෙනවා. ගන්ධ සටන් තියෙනවා. ආන්නේ ගන්ධ සටනක් වෙලා තියෙනවා කියලා කියනවා ඔෆිසර්ස්ට දෙන්නෙක් අතර මේ ඒරියා එකේ. ඊළඟට වෙඩි බෙහෙත් කියන්නේ වෙඩි බෙහෙත් හදන විදිය කියන්නේ. ඒකට තියෙන කම්පොනන්ට්ස් ටික තමයි මේ තියෙන්නේ. ඇත්ත ඒවා නෙමෙයි මේ රෙප්ලිකාස්. වෙඩි ලුණුයි ඊළඟට අඟුරුයි සල්ෆයිඩ් තුන තමයි ගන්නෙ. මේ තියෙන වෙඩි ලුණු පොටෑසියම් නයිට්‍රේට්. ඒක ගොඩක් වෙලාවට මේ ඉන්දියාවෙන් ඉම්පෝට් කරලා තියෙනවා. නැත්නම් යාළුවේ කන්ට්‍රීස් වලින් තමයි ඉම්පෝට් කරලා තියෙන්නේ. මෙහි හදනවා අඩු ඉම්පෝට් කරලා. ඊළඟට අඟුරු නම් මෙහෙමයි හදලා තියෙන්නේ. අඟුරු මේ හොර තරම් තියෙනවනේ නේද? අඟුරු මෙහෙම ගන්න පුළුවන්. අර රසායනික ද්‍රව්‍යයෙන්ද පොටෑසියම් නයිට්‍රේට් මේ ගෙනලා තියෙන්නේ. ඊළඟට තියෙනවා මේ සල්ෆර්. සල්ෆර් කියන මේ එලිමන්ට් එක ගෙනලා තියෙන්නේ ඒකත් මේ යුරෝපෙන් තමයි. ඒකත් ලංකාවේ හදලා නැහැ. අඟුරු විතරක් මේ ගෙනලා නැහැ. ඒක දේශීයව අරගෙන තියෙනවා. ඊළඟට මේ තුනම එකට දාලා අදපු වෙඩි බෙහෙත් තමයි මේ. මේවත් වීඩියෝ කරගන්න සබහන්. මේ බැලන්ස් එක තියෙන වීඩියෝ කරගෙන කවන්නේ. හරි. ඒකින් පැහැදිලි වෙනවා. මේ තියෙන්නේ වෙඩි බෙහෙත් මේකේ තියෙන්නේ අඟුරු සල්ෆර්. මේ තියෙන්නේ අර තුන නේ වෙන වෙනම කම්පොනන්ට්ස් මේ තියෙන තුනම එකට දාලා හදපු. මිශ්‍ර කරපු එක. ගන් පවුඩර්. මේ වගේ බැරල්ස් වල තමයි දාලා තියෙන්නේ ඒ කාලේ. පෘතුගීසි කාලේ බ්ලැක් ෆෝර්ට් එකේ තිබ්බ පොඩි බැරල්ස් නේ යන්නේ ඒවා. රන්දේසි කාලේ බැරල්ස් ලොකුයි. ඊළඟ මෙතන මේ කවුළුවක් තියෙනවා. ඊළඟට අර පැත්තේ තියෙනවා. මේකට කියන්නේ වෙන්ටිලේෂන්. ක්‍රොස් වෙන්ටිලේෂන්. ඊළඟ මේ ඩච් සෝල්ජර්ස් ලගේ යුනිෆෝම් එකේ කාලේ තුවක්කුවයි කඩුවක් තිබුණා තියෙනවා. මේ කඩුව තාම අර යාලගේ ට්‍රැඩිෂනල් යුනිෆෝම් එකේ තියෙනවා. මේ සෝඩ් එක. ඊළඟට මේ බැරල් එකේ මොනවද තියෙන්නේ? මේ බැරල්ස් වල ගන් පවුඩර්. ගම් පවුඩර් එක. හරි. මෙතන තියෙන අර මූද පැත්තට දාපු වෙන්ටිලේෂන් කවුලුවක් මේක. මේකයි අර දෙපැත්තෙන් දිගින් ක්‍රොස් වෙන්ටිලේෂන් හින්දා. ටෙක්නික් එකේ යූස් කරලා තියෙනවා. ඒ කාලේ පාවිච්චි කරපු කඩුවක්. පාට් එක ඒ කඩුව තිබිලා තියෙන්නේ මෙහෙම මුවහක් නෙමෙයි ඒක තියෙන්නේ ස්ටැබ් කරන්න කියන්නේ අනින්න තියෙන එක. කපන්නම නෙමෙයි තියෙන්නේ. ගොඩක් වෙලාවට උලක් එක්ක තියෙන එක අර අනින්න භාවිත කරන එක. තාමත් යාළුවෝ මේකේ මේක තියෙනවා. ඊළඟට මේක යාළුවා ආලෝකය ලබා ගන්න භාවිත කරපු මේ ලැම්ප් එකක්. මේකේ VOC කියන අර ඊස්ට් ඒෂියා ට්‍රේඩින් කම්පැනි තියෙනවා. පෙරදිග ඉන්දිය වෙන සමාගම. ඒකේ සයින් එක තමයි මේ සලකුණ. මේ වගේ වයින් තමයි අද මේ ආලෝකය ලබා ගත්තේ. ඉස්සර මේක ඇතුලේ තිබ්බේ ඉටිපන්දම. අපි කරත්ත වල ලන්තෑරු වගේ දේවල් එල්ල ගන්න. ඒ වගේ. ගිනි පෙරලි හයි කරන්න බෑනේ මේක විදියට. ඒවා ඉතින් අර ලාම්පු තෙල් වලින් ඉන්නේ පත්තු වෙන්නේ. මේ වගේ අර මේ වටේම වීදුරු තියෙන ආරක්ෂිත මේකක් කරන් ගියේ හදිස්සියවත් ස්පාක් එකක් වෙන්න පුළුවන්. දැන් මේ තුවක්කුවක් කියලා යූස් කරලා හෑන්ඩ් ගන් එක. මේකෙන් අච්චු හුරක් තියෙනවා.
කඩලා මේකෙන් තමයි වෙඩි වෙක් කොටනවා වගේ දෙන්න තියෙන්නේ. ඊළඟට මේ අර ෂොට් එකයි අර පොට්ටනියක් වගේ තියෙන ගන් පවුඩර් පොට්ටනිය. ඊළඟට අර මෙන්න මේ වගේ කැනන් බෝල් එකක් දාලා තියෙනවා. මෙයාගේ බෝල දානවා. බෝල දාලා සෙට් කරනවා. ඒ ගන් පවුඩර් දෙන අර ගින්දර දැම්මට පස්සේ වක්කුවට වික් එක දැල්ලට පස්සේ අර පල්ලෙහාෙන් ගිහිල්ලා ස්පාර්ක් එක ගන් පවුඩර් ටික එක්ස්ප්ලෝඩ් වෙනවනේ. එතකොට තමයි අර ෂොට් එක යන්නේ. එළියට යන්නේ. ඒ ෂොට් එක අර වක්කුව දිගින්ද මේ ඇතුළට පද කරන්න කම්ප්‍රෙස් කරන්න අර රෝල් එක යූස් කරලා තියෙනවා මේක. මේ ටූල් එක. ඊළඟට මේ ටික මේ තියෙන්නේ මේක මේ ක්ලීන් කරන තියෙන බ්‍රෂ් එක ගන්න. මේකෙන් අර දැන් කලින් වෙඩි තිබ්බම අර රැඳෙනවනේ කෑලි වගේ රැඳෙනවා ගන් පවුඩර් කෑලි. ඒව මේ අයින් කරනවා. අර කඩලා අයින් කරන තමයි මේක. ඊළඟ මේක තිබිලා තියෙන්නේ මේ බ්‍රෂ් කරලා අයින් කරනවා. ඊට පස්සේ මේකෙන් කරලා තියෙන අර ස්මූත්කට ඒක සම්පූර්ණයෙන්ම ක්ලීන් කරනවා. ඊට පස්සේ මේකෙන් තමයි මේ ගන් පවුඩර් පොට්ටනියයි අර කැනන් බෝල් එක ඇතුළට දාන්නේ. ඊට පස්සේ මේකෙන් කම්ප්‍රෙස් කරලා මේක තමයි පාවිච්චි කරන්නේ අර දල්වන්න. අතන. ඒ ටූල්ස් ටික තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. මේ තේල් ජාතිය උණ්ඩ ජාති මේක නෝමල් කැනන් බෝල් එකක්. මේක ග්‍රේප් ෂොට් කියලා කියන එක. අර දැන් මේක මේ තිබ්බම මේක විසිරලා ඉන්න අර තැන් වලට ලොකු හානියක් වෙනවා. ෂොට්ස් ගොඩාක් තියෙන මේක. අර බන්ච් එකක් වගේ එකක්. ඊළඟට මේවත් මේ අර හදපු මේවත් ගන් පවුඩර් එකයි ෂොට් එකයි දෙකම එකට තියලා වුණා. පැකේජ් එකක් වගේ එකක්. ඊළඟ මේක කාට්රිජ් එකක්. කියන්නේ ගන් පවුඩර් ෂොට් එක ප්‍රවාහනය කරන්නේ. බොක්ස් එකක් වගේ. ඒක තමයි මේක ඩබල් බාර් ෂොට් එක. මේකේ අර නැව් වලට ප්‍රහාර කරනකොට තමයි මේක යූස් කරන්නේ. ගොඩක් වෙලාවට මේකෙන් ඩැමේජ් එක වැඩි. ඊළඟට චේන් මේ ෂොට් එක. ඒකේ කරන්නේ මේ අර නැව් වල කුඹ ගහකට හානි කරන ගොඩක් වෙලාවට යූස් කරන්නේ. ඊළඟට මේ ඉන්නේ අප්‍රිකානු ස්ලේව් බ්ලැක් ස්ලේව් කෙනෙක්. එයාලා තමයි මේ ගොඩක් හાર્ඩ් බර වැඩ කරන්නේ යොදාගෙන තියෙන්නේ. යාලා මේ දැවිලා තියෙන්නේ අප්‍රිකානු සැම්බියා වගේ කන්ට්‍රීස් වලින්. මේ ටික මේ ඩච් කට්ටියගේ යාලගේ ඉරගේ යූස් කරපු මේ ගන්ස් හෑන්ඩ් ගන්ස්. ඒවට ස්ටෑන්ඩ් තියලා තමයි ගන්නේ. ඩිගයි මේක සමහර වෙලාවට ස්ටෑන්ඩ් එකක් එක්ක තියලා තමයි ෂූට් කරලා තියෙන්නේ. අර එයා පැත්තේ තියෙන හෑන්ඩ් ගන්ස්. අර කෙටිතුවක්. ඊළඟට සෝඩ්ස් නුත් පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට අතට සෙට්ටියුඩ් ඩැගර්ස් වගේක් තියෙනවා. ඩැගර්ස් මේ ටික අර අච්චු කූර වගේ එකක්. මේ කාලතුවක්කුවේ ගිනි දල්වන මේ වෙන්න තියෙන එක සුද්ධ කරන්න ගත්ත එක. ඊළඟ මේ තමයි ගන් පවුඩර් ස්ටොක් කරලා තියෙන බෑග්ස්. ස්ටෑන්ඩ් එක. රාක් වල මේ බෑග්ස් ස්ටොක් කරලා තියෙනවා. මෙතනත් ඒ වගේ තමයි දෙපැත්ත. ඔව්. රයිට්. ඊළඟ කවුරුවේ මෙහා පැත්තේ තියෙන පොඩි ඒරියා එක උස තාප්පයක් තියෙන්නේ. ඒකේ කතාවක් තියෙන එක ඉස්සර හිරකාරයව දාලා උඩින් නම් යන්න ගල් ගෙනුවා කියලා. පනිෂ්මන්ට් එකක් විදියට. හරි. දැන් මේ පෙට්ටි වල මොනවද කරලා තියෙන්නේ? ඒ පෙට්ටි වල ස්ටොක් කරලා තියෙනවා සමහර වෙලාවට ගන් පවුඩර්, බැරල්ස් වලින් අර ෂොට්ස් වගේ. ඒවා නැත්තම් යාලට ඕන වෙන සූට්ස් තියෙනවා. ආරක්ෂක ඇඳුම් ඒවා. බූට්ස් වගේ ඒවා ගලවලා තියෙනවා. හරි. Right. Thank you. මෙතන මේ විශේෂ දෙයක් තියෙනවා. මෙතන මේ විශේෂ දෙයක් කියන්නේ මේක මේ යුද්ධ කාලෙදී
මැරිච්ච මේ මුස්ලිම් ආයකයෙකුගේ වගේ කෙනෙකුගේ දේහයක් තමයි මෙතන මේ තැම්පත් කරලා තියෙන්නේ. ඒක මෙතන තැම්පත් කරලා කොටු කරලා තියෙනවා. ඉතින් මේ මෙතන මේ තව ලිඳක් තියෙනවා. මේ ලිඳෙත් වතුර ගොඩක් කට්ටිය අරගෙන යනවා කියලා කතන්දරයක් තියෙනවා. මම නම් ඉතින් හරියට දන්නේ නැහැ මේ ලිඳේ මේ තියෙන්නේ ලිඳ. මේ ලිඳේ වතුර ගොඩක් කට්ටිය අරගෙන යනවා කියලා තියෙනවා. මේ ලිඳේ ගොඩක් හාස්කම් තියෙනවා කියලා. ඉතින් රාමදාන් කාලේට තමයිලු අතන අර ගේට් එකක් දාලා තිනවා. ඒ ගේට් එක අරින්නේ. දැන් ඒ ගේට් එක වහලා ඔක්කොම කරලා තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ මුත් තීරේ මේක තියෙන්නේ. ඉතින් එක එක්කෙනාගේ එක එක මත තියෙනවා. ඉතින් මම නම් ඉතින් හරියටම මේ මතේ මම දන්නේ නැහැ. ඉතින් ඔය මුස්ලිම් කට්ටිය තමයි කියන්නේ මෙතන මේ ගොඩක් හාස්කම් තියෙනවා කියලා. මේ ලිඳේ වතුරත් හරි හාස්කම් තියෙන වතුර කියලා තමයි කියන්නේ. ඉතින් බලමු ඉස්සරහට ගිහින්. මේ කොටු තාප්පෙන් පිටස තියෙන මුහුදු තීරේ ගල්පඩිය උඩ ගමන් කරමින් තමයි මම මේ වීඩියෝ දර්ශන ටික ගන්නෙ. ඉතින් බලමු. මෙතන මොනවද මිස් තියෙන්නේ? එතන අර යුද්ධ කාලේ පාවිච්චි කරපු තුවක්කු වගේක් තියෙන්නේ මෙතන. ඒකට කියන්නේ උදේ කියන්නේ ඒ ෂෝට් ලිව් ආවේ. ෂෝට් ලිව් වෙලා කොහමද එයා දැකලා ඔෆිස් එක ළඟින් යනවා. එතන හොලන්ද කට්ටිය යුද්ධ කරද්දි පාවිච්චි කරපු තුවක්කු වගේක් තමයි මෙතන මේ තියෙන්නේ. ඉඳලා මේ දැකලා ඉතින් මම මේ එන්නේ විලේ පරණාවට පස්සේ මේ එයා කොහොමද මෙතන මොනවද මිස් තියෙන්නේ? මෙතන කාතුවක් වර්ධාපු පතුරක්. පතුරක් තියෙන්නේ යුද්ධ කාලේ පාවිච්චි කරපුවා. ඔව්. හරි. මේ මෙතන තියෙන්නේ යුද්ධ කාලේ පාවිච්චි කරපු ඔක්කොම පතුරන් තමයි මේ ඔක්කොම ගොඩ ගහලා මේ රාක්කි වල තියෙන්නේ එතන. පතුරම් බංකරේ අංක 4. ගහලා තියෙන්නේ පතුරම් බංකරේ කියලා. Right, thank you.
අය ගාලු කොටු තාප්පයත් සමගම ඇති මුහුදු තීරයේ තියෙන දර්ශන තමයි ඉතින් මම මේ වීඩියෝ දර්ශන වලට ගන්නෙ. ඉතින් ගොඩක් ලස්සන මුහුදු තීරයක් මෙතන හරි ලස්සනයි. සමහර අය මේ හරි බෑලා නානවා. ඒ වගේ තියෙනවා ඉතින් මෙතන දෙන පතුරම් බංකරයක් අංක 3 කොටු පවුර උඩට ආවම කොටු පවුර අසල ඇති මේ මුහුදු තීරයේ තියෙන ලස්සන දර්ශන තමයි ඉතින් මේ තියෙන්නේ බලන්න. මේ මුහුදු තීරයත් හරි නිදහස් මුහුදු තීරයක් ලස්සන ගල්පර පිහිටීමකුත් තියෙනවා.